භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජය අත්තානං සවේ සංගාම ජුත්තමු සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපේ ශ්‍රවණය කළේ අපගේ ශාස්ත්‍රු වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් දේශනා කොට වදාළ උතුම් ගාථාවක්. භාග්‍යතුන් වහන්සේ වදාලා යෝ සහස්සං සහස්සේන සංගාමී මානුසේ ජිනේ. මිනිසෙක් ඉන්නවා යුද්ධ 1000ක් කරලා. ඒ යුද්ධ 1000න් මෙයා ජය ගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ කංච ජෙය්‍ය අත්තාන. තව කෙනෙක් ඉන්නවා එයා තමන්ම ජය ගන්නවා. සවේ සංගාම යුත්තම. තමාව ජය ගැනීම කියනවා මේ ලෝකේ තියෙන උතුම්ම යුද්ධයෙන් දිනීම. මේ ලෝකේ තමාව ජයගත්තේ පින්වත්නි රහතන් වහන්සේලා. තමාව ජය ගන්න මඟ කියා දුන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තමාව ජය ගන්න මඟ කියා දුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනේ අනුගමනය කරලයි රහතන් වහන්සේලා තමාව ජයගත්තේ. ඉතින් අද අපි ඒ තමාව ජයගත් විජිතසේන කියන උතුම් මහරහතන් වහන්සේ ගැනයි ඉගෙන ගන්නේ. මීට කල්ප ගානකට පෙර අත්තදස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ විපදාලා. කලින් කලට පහළ වෙන බුද්ධ ශාසන මේ ලෝකේ පින්වන්තයින්ට කලින් කලට මුණ ගැහෙනවා. අත්තදස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වූ කාලේ මේ විජිතසේන කියන මහරහතන් වහන්සේ ඒ යුගයේ ඉපදිලා හිටියේ තරුණෙක්. ඉතින් ඒ තරුණ කාලේ හොඳට ඒ කාලේ තිබුණු අධ්‍යාපනය ලැබුවා. ඒ අධ්‍යාපනයේ තුලින් ත්‍රිවේද පරප්‍රාප්ත ඍෂිවරයෙක් බවට මේ තරුණයා පත් වුණා. ගිහි ජීවිතය අතහැරලා ඍෂි පැවිද්දෙන් මේ කෙනා පැවිදි වෙලා වනාන්තරේ තමයි වාසය කළේ. ඒ වනාන්තරේ වාසය කරනකොට මේ ලක්කන ශාස්ත්‍රය ගැන හොඳ දැනුමක් මේ ඍෂිවරයාට තිබුණා. ඉතින් මේ ඍෂිවරයා මේ සාමාන්‍ය කෙනෙක් දැක්කහම ඒ කෙනාගේ දේහ ලක්ෂණ වලින් ඒ කෙනා කෙබඳු කෙනෙක්ද කියලා අඳුරගන්න දක්ෂයි. දවසක් වනාන්තරේ ඉන්නකොට අහසින් වැඩම කරනවා කවුද? අත්තදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සෝභමාන වෙච්ච රත්තරන් පාට ශරීරය ඒ බුදුරජාණන් වහන්සේට තිබුණේ. ඉතින් දකින්නකොටම මේ ඍෂිවරයා අඳුරගත්ත විශේෂ කෙනෙක් සම්මා සම්බුදුවරයෙක් විය යුතුයි කියලා අඳුරගත්තා. ඉතින් හටගත්ත සතුටට මෙයා මේ බිම ඉඳලා කෑ ගහලා කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ දානය පිළිගැනීම පිණිස, මාගේ වන්දනාව පිළිගැනීම පිණිස මෙහි වැඩම කරනසේක්වා කියලා ඉල්ලුවා. ඉතින් ඒ ඉල්ලීමට අත්තදස්සී බුදුරජාණන් වහන්සේ අහස් ගමන නවත්තලා මේ ඍෂිවරයා ළඟට වැඩම කළා. මේ ඍෂිවරයා ඒ කාලේ තිබුණු බදුලු කියන බොහෝම රසවත් පළතුරකින් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඒ බදුලු කියන මිහිරි පළතුරු වැළඳුවා.
වැළඳුවයින් පස්සේ මේ ඍෂිවරයා බොහෝම ආදර ගෞරව සහිතව ඒ අත්දැස්සී බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඉතින් සසර ගමන කෙනෙකුගේ සැපවත් වෙන්නේ පින්වන්දි පිනකින්. ඒ පින් රැස් කරගන්න ලැබෙන අවස්ථාව ඔහුට දුර්ලභව ලැබෙන එකක්. නුවණැත්තෝ ඒ දුර්ලභව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් මේ නුවණැති ඍෂිවරයා බලන්න දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණු මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදව ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කළා. ඒ බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනත් කළා. මෙයා ඒ වෙලාවේ මාන්නේ හිටියනම් මේ මම ඍෂිවරයෙක් ත්‍රිවේද පරප්‍රාප්තයි කියලා මෙයා මාන්නේ හිටියනම් මෙයාට ඒ අවස්ථාව අහිමිලා යනවා. නමුත් නුවණැත්තා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගන්නවා. ඉතින් බලන්න මේ ඍෂිවරයා ওই විදිහට බුදුරජාණන් වහන්සේ නමකට දම්පැන් පූජා කරලා බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරලා ඒ රැස් කරපු පිණින් මෙයා මේ බොහෝ කාලයක් සුගති සැප වින්දා කියලා කියනවා. ඉතින් සුගති සැප ලැබෙන්නේ රැස් කරන පිණින්. ඉතින් මේ සුගති සැප විඳලා මේ කෙනාට ආයෙමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. ඒ අපි ආදර ගෞරවයෙන් සරණ ගියේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ යුගයේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක්. සසරේ කරපු පින් තියෙන පින්වන්තයෝ ගානට ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ එකතු වුණා. මේකෙනත් ඒ අතරින් කෙනෙක්. මේ විජිතසේන කියන තරුණයා ඉපදුනේ ඇතුන් দমনය කරන කුලයක. එතකොට මේගොල්ලන්ගේ රස්සාව ඇත්තු দমনය කරන එක. වනයෙන් ඇත්තු අල්ලගෙන මේ හීලය නැති ඇත්තු හොඳට හීලය කරලා দমনය කරනවා. ඉතින් මේ ශිල්පය මෙයාට උගන්වුවේ මේ මාමාවරු දෙන්නෙක්. ඒ දෙන්නගේ නම තමයි මේ සේන කියන මාමයි උපසේන කියන මාමයි. ඉතින් මේ දෙන්න හරි හිතවත්. ඒ කාලේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ හැමදාම දිනපතා මිනිසුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය කියා දෙනවා. මේ ධර්මය අහන නුවණැති මිනිස්සු මේ ධර්මයට පැහැදිලා ඇතැම් අය උපාසක උපාසිකාවෝ බවට පත් වෙනවා. අපි දන්නවා ඇතැම් අය ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙනවා. එතකොට භික්ෂු භික්ෂුණීන් වහන්සේලා බවට පත් වෙනවා. ඉතින් මේ සේන උපසේන කියන මේ මාමල දෙන්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ගියා. අහලා හිත පැහැදුනා. හිත පැහැදිලා මේගොල්ලෝ අර ගිහි ජීවිතේ ඒ තමන්ගේ බිරින්දෑවරු දරුවෝ තමන්ගේ දීපල මේ ඔක්කොම අතහැරලා බුදුරජාණන් වහන්සේ සමීපේ පැවිදි වුණා. උපසම්පදාව ලැබුවා. ටික කාලෙකින් ඒ සේන ස්වාමීන් වහන්සේත් උපසේන ස්වාමීන් වහන්සේත් උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. ඉතින් ඒ යුගයේ අපි දන්නවා පින්වත්නි අපි කවුරුත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන යුගයේ පින්වන්තයෝ හරි ඉක්මනින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගන්නවා. සංසාරයේ බිය වටහා ගන්නවා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ හරි ඉක්මනින් මේ ධර්මය තමන්ගේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඉතින් මේ විජිතසේන කියන තරුණයාට ආරංචි වුණා තමන්ට ශිල්ප උගන්වපු තමන්ගේ මාමල දෙන්න ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙලා දැන් වනාන්තරේ වාසය කරනවා කියලා. ඉතින් මේ තරුණයා අර පරණ තිබුණු හිතවත්කමට මේ තමන්ගේ මාමාවරු වෙච්ච ස්වාමීන් වහන්සේලාව බැහැ දකින්න යනවා. නිතර යනවා. මේ යන්නේන අවස්ථාවක බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්න දවසක මේ විජිතසේන තරුණයා තමන්ගේ මාමාවරු වන ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න ගියා. එදා හරි අපූර්ව සිද්ධියක් වුණා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරක් මේ ලෝකේ පවත්වන්න පුළුවන් යමක මහා ප්‍රාතිහාර්ය කියන මහා පෙළහර එදා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැවැත්තුවා. දුටු පමණින් මේ විජිතසේන කියන තරුණයාගේ සිත ඉමහත් ප්‍රීතියකටපත් වුණා. ඒ ප්‍රීති හිතින් මෙයත් කල්පනා කරා මගේ මාමල දෙන්න යම්
මාර්ගය තෝරගත්තා නම් තමන්ගේ ජීවිතේට ඒක මේ පහත් දෙයක් වෙන්න බෑ. ඒක අනිවාර්යෙන් උසස් එකක් විය යුතුයි. ඒ නිසා මමත් මේ ගිහි ජීවිතේ ගත කරන එක අත්හැරලා දාලා මාන් මේ කසාවත පොරවගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන්න ඕනේ කියලා කල්පනා කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් පැවිදි වෙලා මොකකටද මහන්සි වෙන්නේ? තමාව ජය ගන්න මහන්සි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්තා හවේ ජිතං සෙය්‍යෝ, තමාව ජය ගැනීම කියන මේ ලෝකේ තියෙන උතුම්ම දේ. යාචායන් ඊතරපජා, මේ අනිත් මිනිස්සුන්ගේ යුද්ධ කරලා අනිත් මිනිස්සුත් එක්ක යුද්ධ කරලා ඒකෙන් ජයගත්තා කියලා ඒක ඇති ප්‍රතිඵලයක් නැහැ කියනවා. තමාව දිනීම උතුම් කියනවා. හැබැයි තමාව දිනීම කියන්නේ හරි දුෂ්කර දෙයක්. අත්ත දන්තස්ස පෝසස්ස, තමාව দমনය කරගන්න කැමති පුරුෂයා නිච්ඡං සංයතචාරිනෝ, නිතරම ඉන්ද්‍රිය দমনයෙන් යුක්තව වාසය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මොකද ඉන්ද්‍රිය দমনය කරන්න ඕනේ මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රිය අවුල්ලා ගියාම මේ ජීවිතය ඇතුලේ සියලු අවුල් හැදෙනවා. ඒ නිසා කෙනෙක් තමාව দমনය කරන්න කැමති නම් මේ ඉඳුරන් හොඳට দমনය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇසට කනට නාසයට දිවට කයට කියන මේ පහට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත, ඇස කන නාසය දිව කය කියන පහට තියෙන පිළිසරණ මනසයි. එතකොට ඒ බ්‍රාහමණය අහනවා, ස්වාමීනි මනසට තියෙන පිළිසරණ මොකද්ද? මනසට තියෙන පිළිසරණ සිහියයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට හරි සිහිනුවණකින් ඕනේ මේ මනස පාලනය කරන්න. ඒ මනස පාලනය කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා. මේ හැම දෙයක්ම හටගන්නේ මේ මනස පූර්ව අංගය වෙලා කියනවා. මනෝ සෙට්ටා, මනස උතුම් කරගෙන කියනවා. මනෝමය මනසින්මයි කියන මේ කොහොම දේවල් හටගන්නේ. එතකොට මේ කුසල් හටගන්නේ මේ මනසින්, අකුසල් හටගන්නේ මේ මනසින්. එතකොට ඒ මනස තමයි කෙනෙක් සංවර කරන්න ඕනේ. ඉතින් මේ විජිතසේන ස්වාමීන් වහන්සේ හරි මහන්සියක් ගත්තා මේ සිත සංවර කරන්න. මේ සිතේන මුලින්ම කිලුට හටගන්නේ මොනවද? සිතේ හටගන්නේ කිලිටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිතේ හටගන්න මූලික අකුසල් තුනක් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ පින්වත්නි, යම් කෙනෙක් මනාකොට ගිහි ජීවිතය අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ හිත ඇතුලේ හටගන්න රාගය, ද්වේෂය, මෝහය දුරු කරන්න මහන්සි වෙනවා කියනවා. රාගය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල් දුරු කරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලය පුරුදු කිරීම, සමාධියක් හිත ඇතුලේ දියුණු කිරීම, ප්‍රඥාව දියුණු කිරීම. මේ තුන තමයි එයා කරන්නේ. එතකොට මේ හිත ඇතුලේ තියෙන රාගය, ද්වේෂය, මෝහය දුරු වෙනවා. ඒ නිසා තමයි අපි ශ්‍රාවක සංගරුවන වන්දනා කරද්දී කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සුපටිපන්න වනසේක කියලා කියන්නේ ඒ මනා වැඩපිළිවෙල තමයි රාග, ද්වේෂ, මෝහ දුරු වෙන වැඩපිළිවෙල. හැබැයි මේක ලේසි පහසු කටයුත්ත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ බොහෝ දෙනා අතරින් හැම දිනම ගමන් කරන්නේ මේ ලෝකේ දෙවිවරු වේවා බ්‍රහ්මයෝ වේවා මේ හැම දෙනෙකුගේම ගමන බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ අනුසෝතගාමී කිව්වා. සසරටම යන්නේ කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයාගේ ගමන පටිසෝතගාමී. ඉතින් ඒ නිසා ශ්‍රාවකයෝ හැමතැනම බිහි වෙන්නේ නෑ. දැන් මේ විජිතසේන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවම කල්පනා කරලා දැන් මේ සිත দমনය කරන්න මහන්සි වෙනවා. නමුත් සිත ඇතුලේ මේ අකුසල්ම තමයි බලවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ තමන්ගේ හිත ඇතුලේ මතුවෙන අකුසල් දුරු කරන ක්‍රම දේශනා කළා.
විතක්ක සංඨාන කියන උතුම් සූත්‍ර දේශනාවේ තියෙනවා පින්වත්නි. කෙනෙක් තුල මේ හිත කලඹන පහත් රාග, දේශ, මෝහ කියන හීන අකුසල් එනවනම් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා එනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට ඒ කල්පනාවල් හිතන්නේ නැතුව මෛත්‍රිය, කරුණාව, ඒ වගේ වෙනත් කුසල් අරමුණක හිත පිහිටවන්න කියනවා. එතකොට අර අකුසලයට හිත යන්නේක බැහැර වෙයි කියලා වදාලා. දැන් ඒක තමයි පළවෙනි ක්‍රමය. එහෙම බැහැර වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාට කරන්න කියනවා ඒ අකුසල් වල තියෙන ආදීනව කල්පනා කරන්න කියනවා. මේ හිත අකුසලයකින් යට කරගෙන ගියොත් හතුරෙක් තවත් හතුරෙකුට කරන විපතකටත් වඩා වෛරකාරයෙක් තවත් වෛරකාරයෙකුට කරන විපතකටත් වඩා දෙයක් මේ සිතට කරන්න පුළුවනි. මාව නිරේට ඇදලා දාන්න පුළුවනි කියන මේ අකුසලයේ තියෙන ආදීනව හිතන්න කිව්වා. ඒ ආදීනව කල්පනා කරන්නත් ඕන අර අකුසල් දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හැබැයි එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කෙනාට මේ අකුසලේ කල්පනා කිරීම අමතක කරන්න කිව්වා. ඒකත් හිත අකුසලයෙන් බැහැර කරගන්න ක්‍රමයක්. එහෙමත් හරියන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එයාට කියනවා මේ අකුසලේ මොකක් හින්දාද හටගත්තේ කියලා මුලට යනකම් කල්පනා කරන්න කියනවා. ඇයි මේක හටගන්න හේතුව? ඇහෙන් දැක්ක රූපයක්ද? කනින් ඇහිච්ච දෙයක්ද? නාසයට දැනෙච්ච දෙයක්ද? කයට දැනෙන පහසක්ද? මේ මොකක් හින්දාද මේක හටගත්තේ කියලා හටගත්ත තැන හොයන්න කියනවා. ඒ විදිහට හරියන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එයාට කරන්න කියනවා මේ අර දුර්වල මිනිස්සෙක්ව බලවත් මිනිස්සෙක් අල්ලගෙන Tamanට හිතු මනාපේ හොඳට තලලා පෙළනවා වගේ කුසල් අරමුණකින් අකුසල් සිත මඩින්න කියනවා. එතකොට ඒක තමයි මේ අකුසලේ දුරු කරන්න තියෙන අවසාන ක්‍රමය. ඉතින් විජිතසේන ස්වාමීන් වහන්සේ මේ ක්‍රම ඔක්කොම අනුගමනය කරා හරියන්නේ. අවසානයේ මේ ස්වාමීන් වහන්සේ අවසාන ක්‍රමී භාග්‍යතුන් වහන්සේ වදාළ අවසාන ක්‍රමී සිතට නිග්‍රහ කරන්න පටන් ගත්තා. ඒ නිග්‍රහය හරි අපූර්වයි. උන්වහන්සේ සිතට නිග්‍රහ කරනවා. ඒ සිත මං දැන් ඔබට බාහිර අරමුණු ඔස්සේ යන්න දෙන්නේ නැහැ. නුවර දොරටුවේ බැඳලා ඉන්න ඇතෙක් වගේ තියාගන්නවා. ශරීරයෙන් හටගන්න කාම දැලක් ඇති සිත උඹව මං පාපේටම යොදවන්නේ. බලන්න මේ කුසලයට කැමති කෙනා අකුසලයට ගලහන අපිරුව මේ උන්වහන්සේ ගිහි කාලේ කරපු රස්සාව ඇත්ත දමනය කරන එක නේ. ඉතින් මේ දමනය නොවෙච්ච ඇතෙන් මහා රැහෙනකින් බැඳලා තියනවා වගේ මං ඔබව පාපේටම යොදවන්නේ නැහැ කියනවා. මං ඔබට මේ සිතට පාපේ අරමුණක් කරා යන්න දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ හිතට නිග්‍රහ කරනවා. ඒ යථාට නුවර දොරවල් ආයම තැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හිතට අකුසල් වලට යන්න දෙන්නේ නැහැ කියනවා. අන්න ඒ විදිහටයි මං ඔබ බාහිර අරමුණු වලින් වළක්වන්නේ. ඒ කාලකන්ණි සිත දැන් ඉතින් ඔබ සිටිය යුත්තේ පව් වලට ඇලෙන දරුණු ගතිය නැතුවයි. ඒ ස්වාමීන් වහන්සේ අලුතින් අල්ලාගත්තු ඇතාගේ කිසිම හික්මීමක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ දකිනවා මේ හිත අලුතින් අල්ලගත්ත මේ වල් ඇතෙක් වගේ කැලේ ඉන්න ඇතෙක් හරි දරුණු ගති වලින් යුක්තයි. මිනිසුන්ගේ වචනයට හෙන්ඩුවට අවනත වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ හිත. Tamanට ඕන විදිහට මේක দমনය වෙන්නේ නෑ. හරි දුෂ්කරයි. කැමැති වෙන්නේ යම් අරමුණක්ද. ඒ අරමුණට මේ හිත Taman කැමැති විදිහට යනවා. අත්ෙන් අත්තට පයින් වඳුරෙක් වගේ මේ හිත ලේසියෙන් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් මේ විජිතසේන ස්වාමීන් වහන්සේ කියනවා අලුතින් අල්ලාගත්තු ඇතාගේ කිසිම හික්මීමක් නැහැ. ඇත්ගොව්වා හෙන්ඩුවෙන් එනලා ඇතාව দমনය කරනකොට ඌ দমনය වෙන්නේ අකමැත්තෙන්. ඒ වගේ මේ හිතත් මේ කුසල් අරමුණු වලින් අකුසල් හිත මඩිනකොට দমনය වෙන්නේ හරි අකමැත්තෙන්. අන්න ඒ විදිහටයි මං ඔබවත් দমনය කරන්න කියනවා. අර හෙන්ඩුවෙන් අයින්නවා වගේ ඇතාට
කුසල් අරමුණු වලින් අකුසල් නිමිති වලට ඇනලා පහර දීලා මේ සිත দমনය කරනවා කියනවා. අස්සින් හීලය කරන්ට දක්ෂ වූ උතුම් රියදුරෙක් ශ්‍රේෂ්ඨ අශ්වයෙක් দমনය කරනවා වගේ මාත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංච බල ධර්මයේ පිහිටලා ඔබව দমনය කරනවා. එතකොට මේ හිත නිකන් দমনය වෙන්නේ නෑ. අකුසල් හිත නිකන් දුර වෙලා යන්නේ නෑ. අකුසල් හිත දුර වෙන්න නම් පින්වන්දි අපි ඒ අකුසල් හිත දුරු කරන්න තියෙන්නේ කුසල් වැඩිමෙන්. ඒ කුසල් මොනවද? මේ ස්වාමීන් වහන්සේ කියනවා ශ්‍රද්ධාව තුල පිහිටලා මම ඔබව দমনය කරනවා. වීරිය තුල පිහිටලා ඔබව দমনය කරනවා. සිහිය තුල පිහිටලා ඔබව දමනය කරනවා. සමාධිය තුල පිහිටලා දමනය කරනවා. ප්‍රඥාව තුල පිහිටලා මේ සිත දමනය කරනවා කියනවා. එතකොට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්මයන් තුල තමයි කියනවා මේ හිත දමනය වෙන්නේ. ඉතින් බලන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ උතුම් කුසල් බුදු කෙනෙක් පහළ නොවෙන්න, බුද්ධ ශාසනය ලෝකේ පහළ නොවෙන්න මේ ලෝකයට ලැබෙන්නේ නැහැ. එතකොට කෙනෙක් තමාව দমনය කරන්න කැමති වුණාට, තමන්ගේ හිත দমনය කරගන්න කැමති වුණාට සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නැත්නම්, බුදුරජුන්ගේ ධර්මයේ ලෝකේ නැත්නම් කිසි කෙනෙකුට කිසි කලක තමාව দমনය කරන්න බෑ. නමුත් බුදුරජාන් වහන්සේ පහළ වූ නිසා, ධර්ම රත්නේ පහළ වූ නිසා බලන්න හරි අපූර්වට කුසල් අරමුණු වලින් අකුසල් හිත මැඩලා තමාව ජය ගන්න පුළුවන් හැකියාව. ඉතින් කියනවා ඒ ස්වාමීන් වහන්සේ ඒ සිත මං ඔබව ගැට ගහලා තියෙන්නේ සිහිය නැමැති රහන් පටින්. එතකොට මේ සිතට එහෙට මෙහෙට යන්න නොදී ගැට ගැහුවේ කොහෙද? සිහිය කියන රහන් පටින් මේ සිත ගැට ගැහුවා කියනවා. මං ඔබව සෝදන්නේ පවිත්‍ර වූ ජීවිතේ. පවිත්‍ර වූ ජීවිතය කියන්නේ මොකද්ද? කයින් වැරද්දක් නොවන ජීවිතේ පවිත්‍රායි. වචනෙන් වැරද්දක් නොවන ජීවිතේ පවිත්‍රායි. ඒ කියන්නේ සිල්වත් ජීවිතේ පිරිසිදුයි. ආන්නේ සිල්වත් ජීවිතෙන් මේ සිත দমনය කරනවා කියනවා. ඔව්. වීරියෙන් උඩට ඔසවලා වරදට නිග්‍රහ කරලා වරදින් වළක්වාගත් උඹට දැන් ඉතින් සංසාරේ ගමන් බිමන් ඉවරයි. බලන්න රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ දුෂ්කර ලෙස මේ හිතක් පිළිටි කරන අකුසල් බැහැර කිරීමෙන්. හැබැයි මේ අකුසල් බැහැර කරාට පස්සේ උන්වහන්සේලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනවා. ඒ සිත ආයි උඹට මේ සංසාරේ ගමන් බිමන් ඉවරයි කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේව දේවෝ න ගන්ධබ්බෝ. මේ ලෝකේ දෙවියෙකුටවත් බ්‍රහ්මියෙකුටවත් මාරයෙකුටවත් ගාන්ධරයෙකුට මේ කිසිම කෙනෙකුට ජිතං අවජිතං කෛරා දිනු සටන ආයමත් පරාජය කරන්න බෑ කියනවා. තමාව දිනාගත්තම. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමකගේ විමුක්තිය මේ ලෝකෙ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට සොයාගන්න සනාතන රැකවරණේ ස්ථාවර එකක්. ඒක මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට වෙනස් කරන්න වෙන පැත්තකට පෙරලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොටින්ම බුදු කෙනෙක් මේ ලෝකයට ප්‍රකාශ කරන ධර්ම චක්‍රය පවා අපපතිවත් එකක්. තව කෙනෙකුට ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ ධර්ම චක්‍රය කෙනෙකුගේ හදවත ඇතුලේ කැරකුණා නම්, ඒ ධර්මයේ කෙනෙක් අවබෝධ කළා නම්, ඒ ධර්මයට නිග්‍රහ කරන්න, ඒ ධර්මයෙන් බැහැර කරවන්න පුළුවන් జగතෙක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා පින්වත්නි අපට මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් තියෙන කාලෙක ඉපදෙන්න ලැබිච්ච නිසා, බුදුරජාණන් වහන්සේ නමක් ගැන ධර්මයේ ගැන සංගරුවන ගැන අහන්න ලැබිච්ච නිසා මේ ලෝකේ තමාව ජයගත් මිනිසුන් ගැන අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් මෙහිම බොහෝම දුෂ්කර ලෙස මේ හිතට නිග්‍රහ කරලා විජිතසේන ඒ පින්වත් ස්වාමීන් වහන්සේ ජයගත්තා. විජිතසේන මහරහතන් වහන්සේ බවට පත් වුණා. ඒ විජිතසේන මහරහතන් වහන්සේ තවත් බොහෝ භික්ෂූන් ප්‍රමාණයකට මේ තමන් තුළ ඇති කරගන්න බලවත් වීර්යය කුසල් හිත මඩින ආකාරයේ කියලා දෙන්න ආදර්ශමත් ජීවිතයක් ගත කළා. ඉතින් අපි ඒ විජිතසේන මහරහතන් වහන්සේ ඇතුළු
බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන තුල යම් තාක් පහළ වූ තමාගේ ජීවිතේ ජයගත් උතුම් මහරහතන් වහන්සේලා ඇද්ද? ඒ සියලු උතුම් මහරහතුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු